ආයුබෝවන් සුබ දවසක්. සිම්පල් ඇස්ට්‍රොලොජි දැන් කට්ටියට ගොඩක් මතක නැතුව ඇති. අපි හරියටම මාස 9ක් විතර ආවේ නැහැ. මොකද හේතුව තමයි ජ්‍යොතිෂයේ සමහරක් පරීක්ෂණ මා කරගෙන යද්දී කීප දෙනෙක් මගේ WhatsApp එකට මැසේජ් දාලා තිබ්බා. ඔබ දන්නවා ඇති මේ වර්ෂය 2025 වර්ෂයේ ආරම්භ වෙද්දිම එක එක ලග්න කීපයකට සුබයි ලග්න කීපයකට අසුබයි කියලා දාලා තිබ්බා. ඉතින් ගොඩක් කට්ටිය මේකෙන් බය වුණා. ඉතින් ඒක නිසා මම කරන්නේ නැහැ. මොකද හේතුව තමයි අපේ ශ්‍රාවකයෝ මිලියන ගාණක් මේ වෙලාවේ මේක බලනවා. ඉතින් මේ බලන කට්ටියගේ සමහරකේ ලයිෆ් එකේ මොටිවේෂන් එක වැටේවිද කියලා මට යම් බයක් හිතුණා. ඒ නිසා මම දැන් මේ මොකද හේතුව තමයි අනිවාර්යයෙන්ම කේන්දරයක් බලන්නම ඕන ඔබට මේ 2025 වර්ෂය සුබ වෙනවද කියලා. මට කීප දෙනෙක්ම කතා කරා. ඇහුවා මේ මගේ ලග්නයට කොහොමද? ඉතින් ඔහුගේ ග්‍රහ පිහිටීම උප්පත්තියේ ග්‍රහ පිහිටීම ඒ ග්‍රහයන් 9 දෙනාම ස්ථානගත වී තිබෙන තැන අනුව නවාංශ කේන්දර ස්ථානගත තියෙන තැන අනුව දසාවත් බලන්න ඕන. ඉතින් ඒව බලලා තමයි හරි පලාබල කියන්න වෙන්නේ. ඉතින් ගොඩක් මම දැක්කා මේ YouTube channel වල සමහරක් අපේ මාධ්‍යවේදීන් මහතුරුන් මේ මෙන්න මේ ලග්න හතරට හොඳයි මේ හතරට හොඳයි බලන් ගියාම මේගොල්ලන්ගේ views වැඩි කරගන්න subscribes වැඩි කරගන්න විතරයි. මම එතෙන්ට ගියේ නෑ. මොකද හේතුව තමයි මම ජ්‍යොතිෂය කරන්නේ පරීක්ෂණයක් විදිහට තමයි. මම පරීක්ෂණාත්මක විදිහට තමයි ජ්‍යොතිෂය කරන්නේ. අද මම මේ මාතෘකාව පොඩ්ඩක් වෙන පැත්තකට ගෙනියන්න හිතුවා. වෙන මොකකින්ද නෙමෙයි. දැන් ඔබ හිතන්නකෝ ඔබට මේ වර්ෂයේදී මෙච්චර මුදලක් හම්බ වෙනවා. වාහනයක් හම්බ වෙනවා. හොඳ බිරිඳක් හම්බ වෙනවා. හොඳ ගෙයක් හම්බ වෙනවා. හොඳ පාසලක් හම්බ වෙන දරුවට. ඉතින් ඒවා හරියට බලන්න කේන්ද්‍රය අනිවාර්යෙන් බලන්නම ඕන. නැතු එකපාරට මේ ලක්නෙට සුබයි කියලා අද හෙට මම විදේශගත වෙනවා කියලා. නමුත් ඒක සාර්ථක වන්නේ නැහැ. ඉතින් මම මාස 9ක් තිස්සේ කිසිම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ නැත්තේ මෙන්න මේ ප්‍රශ්නේ නිසා. නමුත් ඔබගේ කේන්දරය දුර්වල වුණත් සාර්ථක වුණත් ඔබට ඔබ විසින්ම ඔබේ අතුලාන්තයෙන්ම ඔබට පුළුවන් ඔබේ ජීවිතයේ යම් ශක්තියකින් ඔබට ඉදිරියට යන්න. ඒ නිසා තමයි මම මාස 9ක් තිස්සේම ඇත්තටම මාස 9ක් සෑහෙන දෙනෙක් කතා කරා. ඔයාලා ගොඩක් views දෙන්න subscribe කරන්න නැද්ද කියලා. නෑ. මේක තමයි මගේ පරීක්ෂණය. මගේ පරීක්ෂණය ගොඩක් සාර්ථක වුණා. මොකද මම ඒ දේ කරා. ඒ දේ කරලා තිබෙන ඔබ ලෝකේ බලන්නකෝ තෝමස් අල්වා එඩිසන් එතකොට මෑතක ගත්තොත් අපේ ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා සංගක්කාර සනත් ජයසූරිය. ඒ මොකද? ඒගොල්ලෝ කිව්වනා උඹලගේ හොරොස්කෝප් එකේ පොඩි පොඩි ප්‍රශ්න තියෙන නිසා ඔයාලට ක්‍රිකට් ගහන්න බෑ කියලා කිව්වනා මොකෝ වෙන්නේ. තෝමස් අල්වා එඩිසන්ගේ කේන්දරය බලලා කිව්වනා ඔයාලගේ මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා ඔයාලට බල්බ් එක හදන්න බෑ කියලා. මෙතනදී ඇත්තටම වෙන්නේ සයන්ස් එකක් තියෙන්නේ. මොන වෙන මොකුත් නෙමෙයි. ඇත්තටම විද්‍යාවක් තියෙන්නේ. මම කැමති ඔයත් එක්ක උගලොත් එක්ක මේ බලන සියලු දෙනාත් එක්කම මේ සයන්ස් එක ෂෙයා කරන්න. ඉතින් ඒ නිසා මේ සිම්පල් ඇස්ට්‍රොලොජි නාලිකාව ඉදිරියේදී මේ විශ්වය ඔන්න දැන් තමයි මාතෘකාවම පටන් ගන්න. මෙන්න මේ විශ්වය තුල ඔයාට ඔයාගේම ගමනක් යන්න පුළුවන් ශක්තිය ඔයාලා දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. හිතන්න එපා මේක මට උදකින් හම්බුණත් නෑ. මේ මාස 9 තුල මම සෑහෙන දේවල් පොතපත ආශ්‍රය කරන පටන් ගත්තා. ඒ දේවල් ගොඩක්ම ලිව්වා. ඒ දේවල් වලින් ප්‍රධානම දේවල් මම ගත්තා. ඔයාගේ ඩ්‍රීම් එකක් තියෙනවා නම් යම් දෙයක් උඹට ලබා ගන්න අන්න law of කියලා කියන අපි attraction ඒ කියන්නේ මොකද? විශ්වයේ ආකර්ෂණ නීතිය. ඉතින් මේක ඔයාලා කොහොමද follow up කරන්න කියලා ඉගෙන ගන්න ඕන. ඒක තමයි අංක 1ට වෙන්න ඕනේ. මොකද මම දන්නවා ඔයාලා හැමදාම ජීවිතේ බලාපොරොත්තු වෙන දියුණු වෙන්න. යම් තැනකට යන්න, යම් ස්ථාවරයක් ලබන්න. ඉතින් ඒ ස්ථාවර ලබන්න නම් වෙන කෙනෙක් කරනකම් බලන් ඉන්න. ඔබම වෙන්න ජීවිතේ හැමදාම ඔබම වෙන්න.
ඔබගේ තියෙන අතුලාන්තයේ තියෙන දේවල් ඔබම හොයාගන්න. බුදුහාමුදුරුවෝ තමන්ගේ ජීවිතයේ ඇතුළේ තිබ්බ දේවල්, අඩුපාඩු දේවල් බුද්ධත්වයේ කරා යන්න තමාගේ දැනුම හොයාගත්තා. එහෙනම් ඔබ මේ YouTube channel එක Simple Astrology channel එකත් එක්ක එකතු වෙන්න. ඔබ හොයන ඔබගේ සීනියට යන්න ඕන නම් අදම අප සමග අපේ channel එක subscribe කරලා හරි කමක් නැහැ. ඔයා බලන්න මේක තව කෙනෙක්ට share කරන්න. පටන් ගන්නෙ කොහොමද කියලා මම A to Z දක්වාම කියලා දෙන්න. ගොඩක් දේවල් තියෙනවා. මොකද හේතුව තමයි ඔබ සරලව පටන් ගන්න ඕන අංක එකටම. එතකොට තමයි ඔබට ඔබගේ දියුණුව කරා යන්න පුළුවන් වෙන්නේ. හොඳයි අපි එහෙනම් ඉක්මනටම ගිහිල්ලා බලමු කොහොමද ඔයාගේ ලයිෆ් එක පටන් ගන්න ඕන කියලා.